හරිනේ. හයි හයි ඔයාලා හැමෝටම කොහොමද? ඔන්න ඉතින් අදත් මං අලුත් වීඩියෝ එකක් ඔයාලට ගෙනවා. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ අද මම කරන්නේ මොකද්ද කියලා. ගොඩාක් වෙලාවට ලංකාවේ මේ දවස්වල කතා වෙන මාතෘකාවක් තමයි තේමු කියලා කියන්නේ. මමත් සාමාන්‍යයෙන් AliExpress Shein එකේ එහෙම orders දානවා. ඒ නිසා මට හිතුණා තේමු එකෙන් order එකක් දාලා බලන්න ඕනි කියලා. ස්ටේෂනරි කිසිම දෙයක් නෙමෙයි. මම ගොඩාක් වෙලාවට ස්ටේෂනරි සම්බන්ධ දේවල්නේ මගේ channel එකේ කරන්නේ. ස්ටේෂනරි ෆෑන් කෙනෙක් හැටියට මට කොහෙ ගියත් ගන්න හිතෙන්නේ ස්ටේෂනරීස්ම තමයි. හැබැයි මම ආස තව දේවල් තියෙනවා. ඒ අතරේ ජුවලරි කියන්නේ මම ගොඩාක්ම ආස දෙයක්. මම තේමු එකකින් පොඩක් ජුවලරි ටිකක් අරගෙන බලනවා කියලා හිතුවා. ඒ නිසා මේ වීඩියෝ එකේදී ඔයාලට මම පෙන්නන්න යන්නේ තේමු එකෙන් මම මොනවද ගත්ත ජුවලරි අයිටම්ස් කියලා. මට හරියට මතක නැහැ තේමු එකෙන් මම ඕඩර් එක දැම්මේ කවද්ද කියලා නම් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම් මං කවද්ද ගත්තේ කියලා. ඒ වගේම මට ඕඩර් එක ආවේ කවද්ද කියලා. එයාලා එස්ටිමේට් කරපු දවසට මට ආවද? ඒ වගේම එයාලා එස්ටිමේට් කරපු දවසට අපිට පාර්සල් එක ආවේ නැතොත් එයාලා $1 රිෆන්ඩ් එකක් දෙනවා කියලා තියෙනවානේ. ඒ රිෆන්ඩ් එක මට ලැබුණාද? ඊළඟට ඩිලිවර් කරනකොට මගෙන් කීයක් ගත්තද? ඒ වගේ විස්තර සේරම මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ පාර්සල් එක ලොකු පාර්සල් එකක් නෙමෙයි. මොකද පොඩි පොඩි ජුවලරි අයිටම්ස් ටිකක් තමයි මේකේ තියෙන්නේ. මට යොසිල්ලක් නැතිකම මම අත්‍තරම කැඩුවා. මේ මං කඩලා තියෙන්නේ. ඒ වුණාට මේ මම ඔයාලට පෙන්නන්න මේ පාර්සල් එකේ මට මොනවද තියෙන්නේ මේකෙන් ආවේ කියලා. ජුවලරි අයිටම්ස් එක මම වෙන වෙන අයිටම්ස් කීපෙකුත් අරගෙන තියෙනවා. ඉතින් ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. මම සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට ජුවලරි දානවා මගේ මං එළියට යනකොට කැම්පස් යනකොට ඒ වගේ සාමාන්‍යයෙන් මං ජුවලරිස් දානවා. මං ආසයි ගොඩක් වෙලාවට ජුවලරි දාන්න. ඉතින් ඒ නිසා ඔයාලට පෙන්නන්න මම ගත්ත ජුවලරි ටික. ඉතින් එච්චරයි. මම දැන් බාරු ටික එළියට ගත්තා. මේ තියෙන්නේ ජුවලරි අයිටම්ස් ටික. ඉතින් මෙතන තියෙනවා මමගේ ෆෝන් එක ගත්ත අයිටම්ස් කීපෙකුත්. ඔන්න මෙන්න මේක තියෙනවා පළවෙනියටම. සාමාන්‍යයෙන් උප්ස් එතන පොඩ්ඩක් ඉන්න. ගත්තා මේ ටිකක් ලොකුයි. ඒ නිසා මම මේක ගොඩක් දුරට කැම්පස් එකට නම් දාන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කැම්පස් එකට දාන්නේ charm earrings, charm jewelry. සිම්පල් ඒවා ටිකක් දාන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. මම දන්නේ නැහැ මේවායේ කලර් ෆේඩ් වෙයිද කියලා කාලයත් එක්ක. හැබැයි ඒවත් try කරනත් එක්ක තමයි ඉතින් මම මේක අරගෙන බැලුවේ. ඉතින් අරගෙන බලන්න එපා. ඒක check කරන්න. ඉදාලා බලමු. හරි. මේ තියෙන්නේ ඒ ඉයරින් එකක් මම ගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒක දැම්මම මේ වගේ තමයි. ඒක සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. හැබැයි මෙහෙමයි මේක ඔයාලට සාමාන්‍යයෙන් කැෂුවල් ගමන් වලදී වුණත් දාගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ඉයරින්ග්ස් දෙක ටයිම් වලින්ම තියෙන්නේ. මට ගණන් නම් මතක නැහැ. හැබැයි මම ස්ක්‍රීන් එකේ දාන්නම් ගාන බලලා ඉවර වෙලා. මේක කීයද මම ගත්තේ කියලා. මේ තියෙන ඉයරින්ග්ස් දෙක මේ විදිහට තමයි මේ ඉයරින්ග්ස් දෙක ආවේ. මේ තියෙන්නේ දෙක. එහෙනම් අපි යමු තව එකක් බලන්න. ඉතින් එතන තියෙන්නේ ඉයරින්ග්ස් දෙකක්. මම ගොඩක් බෝ ඉයරින්ග්ස් වලට ආසයි. ඉතින් මේක බෝ ඉයරින් එකක්. බෝ එකක ෂේප් එකකට තමයි තියෙන්නේ. මේ තියෙන ඉයරින්ග්ස් දෙක. මම මේකත් ඔයාලට දාලා පෙන්නන්නම්. මේ විදිහට තමයි ඒ ඉයරින් එක දැම්මම පේන්නේ. හොඳයිද? මට හිතෙන්නේ එකත් ලස්සනයි නේ. මට ඇත්තට මේ කිසිම එකක ගණන් මතක නැහැ. ඉතින් ඒ නිසා මම අර කිව්වත් වගේ හැම එකකම ප්‍රයිස් එක මම ස්ක්‍රීන් එකෙන් දාන්නම්. දැන් මේක මම පළවෙනි වතාවට try කරන නිසා ඇත්තටම ගොඩාක් දේවල් ගෙනාවේ නැහැ. එයාලගේ තියෙනවනේ අපි මෙන්න මේ ගානකට අවම වශයෙන් බඩු ගන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ඒ හා සමානව යන ගානක තමයි බඩු ගත්තේ. ඉතින් මෙහාට ලොකු ගානක බඩු ගත්තේ නැහැ. ඊට පස්සේ මේක ලෙජිට් නම් මට ඇත්තටම බඩු ටික එනවනම් මට පුළුවන් නේ තව ගන්න. අනිත් එක බඩු වල ක්වොලිටිය හොඳයි නම් ඒ නිසා තමයි
මම ටිකක් හිටියේ. දැම්ම ගන්නේ නැතුව ගොඩක්. මේ දෙන්නේ අනිත් ඉයරින් එක. ඒකත් හරිම ලස්සනයි. ඒකත් බෝ ඉයරින් එකක්. මං කිව්වනේ මං ටිකක් ආසයි කියලා බෝ ඉයරින්ග්ස් දාන්න. මන්නම් හිතන්නේ මං කනේ දැන් හීල් 10ක් විතර විද්දද කොහෙද කරාබුව දාන්න ගිහිල්ලාම. මේ තියෙන්නේ ඒ ඉයරින් එක දැම්මහම හොඳයිද? Oh my god! Wow! මම නම් ආසයි මේ වගේ පොඩි පොඩි ජුවලරි වලට. ඉතින් මෙහෙමයි. ඇත්තටම ගණන් නම් ෂේප් තමයි. හැබැයි මම දන්නේ නැහැ මේවායේ කලර් ෆේඩ් වෙයිද කියලා. මේක තමයි මට චෙක් කරගන්න ඕනි ලොකුවටම. නැත්නම් එතනම අපරාධයි. දවසයි දෙකයි වගේ දාන්න වෙන්නේ. ඒ දැම්මම මේක මේවායේ කලර් ෆේඩ් වෙනවා නම් ඇත්තටම ටිකක් විතර අපරාධයි. ඇත්තටම ඔයයි සමහරලාවට ස්ටේන්ලස් ස්ටීල් කියලා ගහලා තිබ්බට කලර්ස් ෆේඩ් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු නේද? පාවිච්චි කළා ටික කාලයක්. මම ඔයාලට ඕනනම් අප්ඩේට් එකක් දෙන්නම්. මගේ Instagram එකේ අප්ඩේට් එකක් දෙන්නම්. ඔයාලට පුළුවන් මාව ෆලෝ කරලා තියාගන්න. මේ තියෙන අනිත් ඉයරින් පෑ එක. මේක නම් මෙන්න මේ විදිහට කෑලි කෑලි එන්නේ මේක. අපි ඒක හරියට ඇඩ්ජස්ට් කරලා දාන්න ඕනි. කොයි වගේද කියලා මම පෙන්නන්නම්කෝ. මට මතක විදිහට මේක දාන්න තියෙන්නේ මේ ඉයරින් එක. එන්න මෙහෙම චූටි කෑල්ලක් තියෙනවා. ඒ චූටි කෑල්ල මුලින් දාන්න ඕනි. right. ඊට පස්සේ එන්න මේ කෑල්ල දාන්න ඕනි පිටිපස්සෙන්. කන පිටිපස්සෙන් දාන්න ඕනි. 2000 years later. මං අවසානයේදී ගේමක් දීලා දාගත්ත තනියම. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒකේ අර ඒ තියෙන ෂේප් එක නිකන් අර කැඩිලා වගේ පේන්න තියෙන්නේ. ඉස්සරහට මේ චූටි කෑල්ල දාන්න ඕනි. ඊට පස්සේ අර ලොකු කෑල්ල දාන්න තියෙන්නේ කන පිටිපස්සේ. ඒතකොට තමයි මේ විදිහට එන්නේ. මම ඒකටත් කැමතියි. මොකද මම සිම්පල් ඉයරින්ග්ස් වලට කැමතියි. මම අර කිව්වා වගේ. හරි. ඒ ඉයරින් එක නම් ඇත්තටම මේ ටිකක් විතර තනියම දාගන්න අමාරුයි. හරියට අලයින් කරලා දාගන්න ඕනි. එතකොට තමයි ඒකේ ෂේප් එක ගන්නට එන්නේ. මේ විදිහට ඔයාලා කෑලි කෑලි තමයි ඒක එන්නේ. ඒ කෑලි ටික හරියට ඇඩ්ජස්ට් කරලා දාගත්තාම අර ලස්සන ෂේප් එක එනවා. හරි මං හිතන්නේ දැන් නම් ඉයරින්ග්ස් ටික ඉවරයි. ඊට පස්සේ මම පොඩි බ්‍රේස්ලට්ස් දෙකක් ගත්තා. මේකක් මේ විදිහට ලස්සන ස්ටෝන් බ්‍රේස්ලට් එකක්. මේකේ නම් පාටක් තිබ්බා. ඒනොට මට ආසෙ හිතුනේ ගම් පාටයකට. මේ තියෙන බ්‍රේස්ලට් එක දැම්මා මම දැන්. ඒකත් හරිම ලස්සනයි. හරිම සිම්පල් නේ. සිම්පල් yet elegant. මේක තමයි ඉතින් අන්තිම ජුවලරි අයිටම් එක. ඒක ඇත්තටම මාර ලස්සනයි. ඒක මේ නේම් ලෙටර්ස් තියෙන බ්‍රේස්ලට් එකක්. මේකේ මේ එන්න අකුර තිබුණ නැහැ මගේ නමට ගැලපෙන්න. එහෙම නැත්තම් මගේ දෙවෙනි නමට හරියන්න මම පී අකුර ගන්න හැදුවේ ඒත් හරියගෙන පී තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා මම ගත්තා ඒ අකුර. මේ තියෙන බ්‍රේස්ලට් එක ඉතින් මේ වගේ තමයි ඒක දැම්මම තියෙන්නේ. මේක නම් ඇත්තටම ලෙටර්ස් කීපයක් තිබ්බේ නිසා ඔයාලගේ හැම නමකටම නම් ගැලපෙන මේ බ්‍රේස්ලට් තියෙයිද කියන දන්නේ නැහැ. ඉතින් ජුවලරි වලට තියෙන එච්චරයි. ජුවලරි අයිටම්ස් මම අරගෙන දෙන්නේ 6යි. ඊට පස්සේ මම මගේ ෆෝන් එකට ඇත්තටම ඕනි අයිටම්ස් ටිකක් තමයි ගත්තේ. එකක් මෙන්න මේ කේස් එක. මේක නම් ඇත්තටම I think it was a very good price. මේ ඒ ගානට මේක හරිම ලස්සන ෆෝන් කේස් එකක්. මේක අනිත් එක තමයි පෙන්නපු විදිහටම තියෙනවා. ඒ තේමු සයිට් එකේ පෙන්නපු විදිහටම තියෙනවා. මං හිතන්නේ මම මැච් කරලා අරගෙන මේ නෑ මම මැච් කරේ නැහැ. මේ ඒක කොයින්සිඩන්ට් එකක්. හරි? ඒනට මැච් වෙනවා. මේක හරිම ලස්සනයි. අනිත් එක ගානට ගොඩක්ම ෆෙයා ඇත්තටම. ඊළඟට මේ අයිටම් දෙකම ඇත්තටම මගේ ෆෝන් එකට ගත්තේ. මේක ගත්තෙත් මගේ ෆෝන් එක ටැබ් එකේ වගේ අර කම්පියුටර් එකේ ඒ අයිටම්ස් ටික ක්ලීන් කරගන්න. ඒ වේවර බොහොම චූටි ස්ලොට්ස් තියෙනවනේ. චූටි පෝට්ස් එහෙම.
අන්න ඒ ටික ක්ලීන් කරගන්න තමයි මේක ගත්තේ. මේවා ගොඩක් අඩු ගානක් වලට තමයි තිබ්බේ. මෙන්න මේ චූඩි බ්‍රෂස් මේ තියෙන්නේ. ඉතින් මේක මාරු ඇත්තරම් ෆෝන් එහෙම ක්ලීන් කරගන්න මගේ ගාව මේක කලින් තිබුණේ නැහැ. ඊට පස්සේ මම මේක ගත්තා මගේ ෆෝන් එකේ ලෙන්සස් වල කැමරාස් වලට මම ගත්තේ සිල්වර් කලර් එකකින්. මම මේක සිල්වර් කලර් එකකින් ගත්තේ මගේ ෆෝන් එකේ කලර් එකට ගැලපෙන්න. මෙන්න මේ පැකේජ් එක එකට එන්නේ. ඉතින් ඒ ටික තමයි මම ගත්තේ. තඩින් අමතක මේක තියෙනවා. මම මොකක් කරන්න ගියත් මම මොකක් හරි ස්ටේෂනරි අයිටම් එකක් නම් ගන්නෙනවම. ඇත්තටම ස්ටේෂනරි අයිටම් එකක් වල ෆොටෝ ඇල්බම් එකක්. මේක පොඩි ෆොටෝ ඇල්බම් එකක්. මේකට ෆොටෝස් 100 ගණනක්ද කොහෙද දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හරියට මේවට දාන්න පුළුවන්. පොලරොයිඩ්ස් දාන්න පුළුවන්. K-pop fans ලට අයියෝ බ්ලැකී බුරනවා. බ්ලැකීට දැන්ම බුරන්න ඕනේ නනේ. ඉතින් මේ මං කේකේන්දියේ මේ පොඩි ස්ලොට්ස් වල තමයි ඔයාලට ෆොටෝස් දාන්න තියෙන නිසා මේක ඇත්තටම පොඩි ෆොටෝස් දාන්න ගැලපෙන ඇල්බම් එකක්. මේකට ඔයාලට ගොඩාක් ඔයාලට ලෝමෝ කාඩ්ස් දාන්න පුළුවන්. මම නම් කියන්නේ මේ සයිස් එක ලොකුවට අවුලක් නැහැ. හැබැයි ඔයාලට ලොකු ෆොටෝස් ඕන නම් මේ ඇල්බම් එක හරියන්නේ නැහැ. මොකද මේකේ පොඩි ෆොටෝස් දාන්න තමයි තියෙන්නේ මෙන්න මේ empty slots ටික. ඔයාලට පුළුවන් ඔයාලගේ ඇල්බම් එක ෆොටෝස් දාලා මේ ඉස්සරහා ස්ටිකර්ස් අනම්මනම් අලවලා ඩෙකොරේට් කරගන්න ඕන නම්. ඉතින් මේ අයිටම්ස් ටික තමයි ගත්තේ. මම කිව්වත් වගේ මම එච්චර ලොකු අයිටම්ස් ටිකක් ගත්තේ නෑ. මෙතන ඕනනම් අයිටම්ස් 9ක් 10ක් විතර ඇති. මම හිතනවා ඔයාලටත් බය නැතුව තේම එකකින් ඕඩර් එකක් දාන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ AliExpress එකට වඩා වැඩි ඩිසයින් රේන්ජ් එකක් නම් අනිවාර්යයෙන්ම මේ තේම එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට දැන් AliExpress එකෙන් ගන්න බැරි දේවල් තේම එකකින් ගන්න පුළුවන්. තමදේ අර යාලගේ අඩුම ඔයාලා ඕඩර් කරන ඕනි ගාණක් තියෙනවනේ. ආන්න ඒ ගාණට බඩු ඕඩර් කරන්න ඕනේ. දැන් ඔයාලට Shein එක වගේ ගත්තොත් Shein එකේ ගොඩක් ලොකු ඩොලර් ප්‍රමාණයක ඕඩර් එක දාන්න ඕනේ. එතකොට තමයි ෆ්‍රී shipping හම්බ වෙන්නේ. අනිත් එක එහෙම ෆ්‍රී shipping හම්බ වුණත් ලංකාවට එද්දි ටැක්ස් එකක් අනිවාර්යයෙන්ම Shein එකෙන් වදිනවා. තේම එකෙන් දාද්දි එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. සමහරුන්ට මේකට ඩිලිවරි වලට මේ තේම ඕඩර්ස් වලට ඩිලිවරි වලට අරගෙන තිබ්බා. 400 500 300 වගේ ගණන් අරගෙන තිබ්බා. මගෙන් නම් සත පහක්වත් ගත්තේ නැහැ. මට අද තමයි ඕඩර් එක ආවේ. මේක ෆ්‍රී ඩිලිවරි තමයි මේ අයිටම්ස් ටික ආවේ. ඉතින් මේකට ගෙවන ගාණ අරින්නවා කිසිම විදිහකින් වැඩි ටැක්ස් එකක්වත් ඩිලිවරිවත් ගෙවන්න ඕනි නැහැ. මං කියන්නේ මට ගෙවන්න උනේ නැහැ. කොහමද යාලා මට දීලා තිබ්බ ඩෙඩ්ලයින් එක පෙබරවාරි 4. පෙබරවාරි 4 වෙනකොට මේ ටික එනවා කියලා කිව්වට දැන් අද පෙබරවාරි 8 එකන දවස් 4ක ඩිලේ එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන්ම අර යාලගේ ඩොලර් 1 වල රිෆන්ඩ් එක මට දැන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් මම ඔයාලට බලලා කියන්න. ඔයාලට තේම එකෙන් ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් ගේන්නම් ඒකට. මම ආයෙත් අනිවාර්යෙන්ම තේම එකෙන් ඕඩර් එකක් දානවා. මම ඒක නම් දන්නවා. සක්සු දක්ෂේ පැහැදිලි එක. Stop it. Get some help. හරි. ඉතින් that's basically it. ඉතින් එච්චර තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ. අර කිව්වත් වගේ ඔයාලට මගෙන් අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න මම ඔයාලට ඒ සේරම වීඩියෝ එකකින් ගේන්නම්. හරි. ඉතින් යන්න කලින් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕනි මගේ TikTok එක, Instagram එක follow කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඉස්සරහට මගේ channel එකෙන් බලන්න ඕනි මොන වගේ videos ද කියලා පහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. University vlogs, pen paling, journaling, ඒ වගේ මොනම category එකක වීඩියෝ එකක් වුණත් මම ඔයාලට ගේන්නම් අනිවාර්යෙන්ම මට පුළුවන් වුණ ඉක්මනින්ම. මොකද ඔයාලා දන්නවනේ කාලයක් මට වීඩියෝස් දාන්න බැරි වුණා. මගේ ඇකඩමික්ස් ඒ වගේම හෙල්ත් ඉෂුස් නිසා මට ගොඩක් කාලයක් YouTube වීඩියෝස් දාන්න බැරි වුණා. ඒ වුණාට මම ඔයාලා කවවත් අමතක කරලා නැහැ. subscribe කරලා ඉන්න හැමෝටමත් මගේ වීඩියෝස් බලන හැමෝටමත් ගොඩක් thank you. හැබැයි ඉතින් subscribe කරාට විතරක් මදි. notification bell එකත් on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එක එනවා. එහෙනම් thank you ඔයාලට මේ වීඩියෝ එක බලුවට. මම ගිහින් යන්න. bye bye.